අයිබෝන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා ඔයගලන්ට මාව ඇහෙනවා නේද? ඇහෙනව නේද ඔබට මාව? ඇහෙනවා වගේම පේනවත් ඇති. ඕකේ රයිට්. හරි අපි වැඩි හිමිසරේ පටන් ගමු. මේ වැඩි පටන් ගන්න ඉස්සෙල්ලා මම චුට්ටක් කියන අපි ගිය සතිය අන්තිමට කොහෙද ඉවර කළේ? අපි ගිය සතිය අන්තිමට කොහෙද ඉවර කළේ ඔබට මතකද? අපි කොහෙද අන්තිමටම හිටියේ? හ්ම් අපි 24 පේපර් එකේ MCQ එක කතා කරලා ඉවර කළානේ. MCQ එක නෙමෙයි ව්‍යුහගත ඉවර කළා නේද? 24 ව්‍යුහගත ඉවර කළා නේද? 27 ව්‍යුහගත ඉවර කළා නේද? 27 ව්‍යුහගතේ ඉවර කළා නේද? මෙසේජ් එකක් දාන්න බං ටැග් ගාලා. කට්ටිය 27 පේපර් එකේ ව්‍යුහගතේ ඉවර කළාද? හා 27 ව්‍යුහගතේ ඉවර කළාද කියලා තමයි මට දැනගන්න ඕනේ. විසි හතේ ව්‍යුහගත ඉවර කළාද? චුට්ටක් කියන්න මට මෙසේජ් එකක් දාන්න. ඉවර තුන ගවන්න. මට මතක විදිහට අද අපිට පටන් ගන්න තියෙන 27 මොකද්ද? 27 මොකද්ද? 27 සෙකන්ඩ් එක මං හරිද? අපිට අද පටන් ගන්න තියෙන 27 සෙකන්ඩ් එක. මම හරිද? නේද 27 සෙකන්ඩ් එක නේද පටන් ගන්න තියෙන්නේ. ඉක්මනට ගිහලා. වෙලා යනවා. හ්ම් හරි. මේ 2014 ව්‍යුහගතනේ තියෙන මේ චුට්ට දෙන්න මගේ බෝඩ් එකේ මොකක් හරි විශ්වාස කියලාද? හරි. මම පේපර් එක ගන්න. අගල ඔයගොල්ලෝ එකේ මේ ව්‍යුහගත ප්‍රශ්නේ පටන් ගන්න. පොඩි sorry. පළවෙනි රචනා ප්‍රශ්නේ ඉක්මනට පටන් ගන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ ඒක කරලා ඇති කරන්න කියලා මම එදා කිව්වා කළාද ඒක? අපිට සාකච්ඡා කරන්න විතරක් තියෙන්නේ. 24 පාර්ට් B එකෙන් තියෙන්නේ. ඔව්.
මට ටක් ගාලා පටන් ගන්න මේ මොකද්ද මට ඔයගොල්ලෝ පටන් ගන්න ටක් ගාලා ඒකේ රචනයේ පළවෙනි එක ලොජික් ගන්න ටක් ගාලා පටන් ගන්න. ඉක්මනට මතක කරගෙන යන්න. පොඩි මගේ බෝඩ් එකේ මොකක් කර උඩ පටයක් කරලා. හරි ඉක්මනට පටන් ගන්න.
රයිට් සුපිරි කට්ටක් කෑවා පේපර් එක ගන්න එක මම දන්නේ මේක software එකක් විකාර කරලා මේ මොකෙන්ද මේක ඕපන් වෙලා තියෙන්නේ ඔලේ දාගන්න බෑ මේක මොකෙන්ද ඕපන් වෙලා තියෙන්නේ මොකකින් හරි ඕපන් වෙලා තියෙනවා කියන මට පේනවා ඒකෙන් මම කරගෙන යනවා නැත්නම් වෙලාව යනවා මාර විදියට හරි රයිට් අපි මුටක් ගාලා මෙතනට අපි මේ ටික ඉවර කළා අපි DFD එකත් ඇඳ අද අපිට කතා කරන්න තියෙන්නේ මේ ඒකේ තියෙන්නේ පළවෙනි එක විතරයි හරිම සතුටුයි හරිම සතුටුයි හොඳ මේක චුට්ටකින් ආයි චුට්ටක් දෙන්න මට හින්දා සහ ඒ කතාව හින්දා මම ඔයාලට දැක්කලා තියෙනවා මෙතන දැන් ඉංග්‍රීසි එක තියෙන්නේ මේකේ පළවෙනි එකේ තියෙන්නේ draw the complete truth table for following circuit ඒ කියන්නේ මේකට සම්පූර්ණ සත්‍යතාවක අඳින්න කියලා කියන්නේ හරි දැන් මේක නම් මහා ලොකු කතන්දරයක් නෙමෙයි බං මේකට අපිට ඩබස් කාලේ එඩිට් කරගෙන යන්න පුළුවන් එඩිට් කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ඊළඟට හරි රයිට් මේ වගේ එකට සත්‍යතාවක අඳිනවා නම් මේ වගේ එකට සත්‍යතාවක අඳින්න ඉස්සෙල්ලා අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද මේකේ අවුට්පුට් එක සුළු කර ගන්න ඕනේ ඔයා දන්නවා මෙතනින් එන්නේ A නේ එහෙනම් මෙතනින් එළියට එන්නේ කවුද A බා හරි මෙතනින් එන්නේ B හරි මෙතනින් එන්නේ B මෙතනින් එන්නේ කවුද C එතන මෙතනින් එළියට එනවා කවුද A බා වරක් B හරි මෙතනින් එනවා කවුද C එතන එනවා අපිට මොකද්ද A බා B මේක මොකද්ද XOR එකක් නේ ඒකට දාන්න රවුම කවුද C හරි මේක තමයි අවුට්පුට් මේ අවුට්පුට් එකේ පුංචි අවුලක් තියෙනවා පුරණ කියන වැඩ එකක් ඉන්නවා නම් මොකද්ද මේ අවුට්පුට් එකේ තියෙන අවුල කියන එක මේ අවුට්පුට් එකේ අවුලක් තියෙනවා මම ලියපු අවුට්පුට් එකේ අවුලක් තියෙනවා මොකද්ද මේ අවුට්පුට් එකේ අවුලක් තියෙනවා මොකද අවුල පුළුවන් නම් කියන මේ අවුට්පුට් එකේ අවුලක් තියෙනවා මොකද අවුල ටක් ගාලා ගියේ මේ අවුට්පුට් එකේ දැවන්ත අවුලක් තියෙනවා මොකද අවුල මොකද මේකේ තියෙන ප්‍රශ්නේ හරි very good අන්න ඒක තමයි මෙතන බං හොඳට බලා ගන්න මම ඒක උණ කමින් කළේ මෙතන ඉන්පුට් එකේ A නේ තියෙන්නේ ඒතර මෙතන අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද A වෙන්න ඕනේ හොඳේ රයිට් මෙතන A බා වෙන්න ඕනේ නිසා නිකන් එකක් තියෙන්න බෑ ඒතර A බා B ධන රවුම C කියන්නේ XOR C කියන්නේ A බා B XOR C රයිට් හරි අපි යම් බෝඩ් එකට ගියාම මට එනවා අද දවසේ එච්චර සුබ දවසක් නෙවෙයි ඔක්කොම ඉරයි හරි A බා B ධන රවුම C A බා B ධන රවුම C මම චූට්ටක් මේ ටික ඔක්කොම මට රීසෙට් කරලා ගන්න ඕනේ ඕකනේ ආවේනේ ඕකනේ ආවේනේ වෙන එක නෙමෙයි A බා B ධන රවුම C හරි ඒතර මේක ගත්තාම බා මුලින්ම අපි මේකේ ටේබල් එක ගහමු A තියෙනවා මං ගාව B තියෙනවා මං ගාව අනිත් එක නා කවුද C තියෙනවා හරි එතකොට මුලින්ම අපි කොලම් එකක් හදා ගන්න ඕනේ A බා ඊට පස්සේ තව කොලම් එකක් හදන්න ඕනේ A බා කාත් එක්කද B එක්ක ඊට පස්සේ තව කොලම් එකක් එන්න ඕනේ A බා B XOR කවුද C එක්ක රයිට් ආදාන තුනයිනේ 0 1 0 1 0 1 0 1 බිංදු 2 1 2 බිංදු 2 මොනවද 1 2 එතන බිංදු කීයද 4යි 1 වගේද 1 4යි එතකොට A බා කියන්නේ 1 4යි බිංදු කීයද 1 4යි බිංදු 4යි ඊපස්සේ A බා B ඒ කියන්නේ මෙයාත් එක්ක මොකද වෙන්නේ වැඩි වෙනවා A බා B එක්ක යනවා A බා B එක්ක ගියාම 1 කරක් බිංදු බිංදුවයි 1 කරක් බිංදු බිංදුවයි 1 කරක් 1 1යි 1 කරක් 1 1යි බිංදුවයි 2යි 1 කරක් බිංදුව බිංදුවයි 1 කරක් බිංදු 2 1 කරක් බිංදු බිංදු හරි ඊපස්සේ A බා C එක්ක XOR වෙනවා රයිට් මේකත් එක්ක මොන වෙනවද XOR වෙනවා XOR වල රූල් එක මොකද්ද ආදාන දෙක සමානයි නම් බිංදුවයි ආදාන දෙක අසමානයි නම් 1යි එතකොට
ආදන් දෙක සමානයි 0යි අසමානයි 1යි අසමානයි 1යි සමානයි 0යි සමානයි 0යි අසමානයි 1යි සමානයි 0යි අසමානයි 1යි. මෙන්න මේක තමයි අපිට එන අවුට්පුට් එක. බලන්න ඔකද ඔයාට ආවේ වෙන එකක්ද? හිතගෙන මොකක්ද අතන තියෙන x ඕර එකක්ද x නෝර එකක්ද තියෙන්නේ? පොඩේට යූ වැරදි ගාන වැරදි. මේ බෝඩ් එක අද මට වාත දෙන්න පුළුවන් තරම් ඕකම බං. හරිද මේ කොහෙද බං x ඕර එකක් තියෙන්නේ මෙතන? මොකෙද්ද මේ? මෙතන a බා b එනවා. හරි. a බා b එනවා. මෙතන c තියෙනවා. හරි. මේ තියෙන x ඕර එකක් නෙමෙයි මොකද්ද? මේ තියෙන නෝර එක. හරි. නෝර එකේදී මොකද වෙන්නේ? ඕර එකේදී දෙන්න ධන වෙනවා. ධන එකත් එක්ක ෆුල් බාය එකක් හැදෙනවා. හරි. ධන එකත් එක්ක ෆුල් බාය එකක් හැදෙනවා. මම මෙතන x ඕර එකකට ගත්තා. x ඕර එකකුත් නෙමෙයි. ඕක x නෝර එකක් එහෙම ගත්තා. හරි. එතන වැරදීමක් කොහොද? දඩ වැරදීමක්. a බා b ධන c ගේ ෆුල් බාර් එකක්. a බා b ධන c ගේ ෆුල් බාර් එකක්. හරි. මෙතන සම්පූර්ණයෙන් වැරදි. මේක සම්පූර්ණයෙන් වැරදි. a බා b ධන c ගේ මොකද්ද? ෆුල් බාර් එක. ඔක තමයි මගේ ගාන. අපි a බා b ආවනේ. ඒක අවුලක් නැහැ. ධන c අරගෙන අපි ෆුල් බාර් එක ගත්තා. වෙන මෙහෙම කරමු. හරි. මෙතන එක කොලම්යක් දාමු. a බා b ධන c. මෙතනට දාමු a බා b ධන c ගේ මොකද්ද? ෆුල් බාර්. ඒතර a බා b ධන c කියලා කියන්නේ මෙයා කාටත් එක්ක එකතු වෙනවද? මෙයාත් එක්ක එකතු වෙනවා. එකතු වෙනවනේ. ඔව් එකතු වෙනවා. බිඳුවයි බිඳු ධන එක එකයි 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 කීයද? එකයි බිඳුවයි එකයි බිඳුවයි එක. අසේ ආව අනිත් පැත්ත ගැව්වහම එක බිඳුව 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 එක බිඳුව එක බිඳුව. මේක දාවේ. මේක දාවේ සත්‍යතාව ගුවර. මොකද අත්තේ? මේක දාවේ ළමයි සත්‍යතාව ගුවර. ඔව් ටකල මැසේජ් එක දාන්න. මේකනේ ආවේනේ. හරි ඕකේ හරි එහෙනම් අවුලක් නෑ. එහෙනම් අවුලක් නෑ. මට පුංචි වැරදීමක් හරි පුංචි නෙවෙයි දරුණු වැරදීමක්. නෑ මම බැලුවේ ඔයගොල්ලෝ කල්පනාවෙන් ඉන්නවද? කට්ටිය කල්පනා ඉදලා තියෙනවා 10යි 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 හරි රයිට් ඊට පස්සේ හරි ඊට පස්සේ අපි යම් ප්‍රශ්නෙට මොකද්ද ප්‍රශ්නේ ඉල්ලගන්න කියන්නේ write down the following boolean expression in the simplest form අන්න අපිට ප්‍රකාශනයක් තියෙනවා ඒකේ අපිට මොන ආකාරය ලියන්න කියලාද කියන්නේ සරලතම ආකාරය ලියන්න කියලා තියෙනවා මේ මට ලියලා ටක් ගාලා යවන්න මේ ප්‍රකාශනයට මම මේ පේපර් එක චුට්ටක් ලෝඩ් දෙනකම් මම වර ඕන ප්‍රකාශනය ලියා ගන්න දාන්නම් ප්‍රකාශනයේ මොකද්ද a ධන b හරි චුට්ටක් ඉන්න මේක හරිනේ මම මේක මකනවා මගේ ප්‍රකාශනයේ තියෙන්නේ a ධන b a ධන b වරක් a ධන b බා a ධන b වරක් a ධන b බා a ධන b a ධන b වරක් a ධන b බා ධන a b බා a ධන b a ධන b බා ධන a b බා හරි මේක තමයි ප්‍රකාශනයේ තියෙන. ටක් ගාලා මට මේක ලියාගෙන නීති වලින් හදලා එවන්න. ටක් ගාලා මේක ලියාගෙන මට නීති වලින් හදලා එවන්න. ඉක්මන් කරන්න. මේකේ හරි කමන්නේ Zoom එකේ හරි කමන්නේ chat එක දාන්න. මම චූට් එකට කැමරා එක ඔෆ් කරනවා.
දන්ත වැඩි. හරිද? අද වාර්තා දෙනවා බම් මේ බෝඩ් එක උඩ දාන්න. හරි අපි හැකි විදිහට මැච් එක ගාගෙන මේ පිටුම අද විශ්වක් වෙලා තියෙන්නේ. උඩත් විශ්වත් එකකින් අපිට විශ්ව. හරි. රයිට්. අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නේ. මේක සුළු කරගන්න තියෙන්නේ මේ මෙතන මේ අපේ ඕපන් කරලා ඒක ඕපන්. රීඩ් එකක් ඕපන් කරලා ඩවුන්ලෝඩ් කරලා ඒක වැඩ ගන්න. හරි. අපි එමුකෝ අපේ වැඩේට මේකනේ තියෙන සුළු කරන්න. දැන් මේක ගත්ත ගමන් අපිට මුලින්ම කරගන්න පුළුවන් මොකද්ද මෙතන ගුණ කිරීමත් මේ ගන්න තියෙන මේ දෙක මොනවා කළා දාමුද වැඩි කළා දාමු මට ඊට මදි වෙයි දාන්න double a plus ab bar plus ab plus b b bar දාන කවුද a b bar මේ මතකද නීති ටිකට අගාලා මට කියන්නේ මොනවටයිද කටිය නීති ටික ගත්තාම මුලින්ම එන්නේ මොනවටයිද ඕක උත්තර ටික කියන්න ඉක්මනට රූල්ස් ටික ලියනකොට කොහොමද එන්නේ කටිය නීති ටික ලියාගෙන යනකොට කොහොමද නීති ටික එන්නේ මුලින්ම අපි මොනවා සෙට් එකද ලියාගෙන යන්නේ උත්තර නැද්ද උත්තර නැත්තම් මාතෘකාවේ අනිත් පැත්තට ගත්ත දඩබරස් කරලා අරලා දැම්ම හොඳේ ඉක්මනට ගියා අපි නීති ටික ලියනකොට මොනවටද මුලින්ම එන්නේ මෙසේජ් එකක් හරි දාන්න මයික් ඔන් කරන්න බැන්නේ මොනවටද එන්නේ ලියාගෙන යනකොට රයිට් කීයක් එනවද 8ක් එනවා අටයි ඊට පස්සේ මොනවද ලියන ලකුණු ටික කියන්නක් ගන්න හරි මොනවද ලියන ලකුණු ටික මුලින්ම එන්නේ මොනවද මුලින්ම එන්නේ මොනවද රයිට් හරි මොනවද එන්නේ නෑ ලකුණ ධන දෙකයි ගුණ දෙකයි ධන දෙකයි ගුණ දෙකයි ඊට බිංදුව එක ඒ බා ඒ බා මතකයිනේ ඒ ධන බිංදුව ඕනම සංඛ්‍යාවකට බිංදුවක් එකතු කරාම කීයද පහ ධන බිංදුව නේ 10 ධන බිංදුව නෑ පහ ධන බිංදුව 5යි හරි 10 ධන බිංදුව 10යි නේ ඒතර ඒ ධන බිංදුව ඒ ඊළඟට එකක් එකතු කරාම එකයි ඊට පස්සේ මෙතන බිංදුවයි මෙතන කීයද ඒ ඊට මෙතනටත් කවුද එන්නේ ඒමයි නේද රයිට් ඊට මේකේ පළවෙනි හතර දෙනාට අපි නමක් කිව්ව මොකද්ද සර්ව සාම්‍ය මේ කවුද තදේව භාවි ආපහු මොකද්ද ප්‍රතිලෝම ආයි තදේව භාවි ඊට පස්සේ මොකද්ද ප්‍රතිලෝම ඊළඟට මතකද දන්නේ ඒ ඩබල් බා සමානයි කාටද ඒ කවුද හරි කියන්නේ මොන ප්‍රතිලෝමද ද්විත්ව කවුද ප්‍රතිලෝම ඒ ධන AB අනිත් එක කවුද ඒ ධන A බා B මොන දෙන්නෙකුත් ආව ඒ ධන AB සමානයි ඒ ධන B ට ඒ ධන A බා B සමානයි ඒ ධන sorry ඒ ධන AB සමානයි A ට ඒ ධන A බා B සමානයි ඒ ධන B ට හරි ඔය ටික නීති ටික ඒතර අපි දන්නවා ඒ වරක් A සමානයි කාටද බලන්න ඒ වරක් A සමානයි කියන්නේ එතන හරි නේද බිඳුවයි ඒ ධන ඒ ධන A බා බිඳුවයි ඒ වරක් A මෙතන අවුලක් ගිහලා තියෙනවානේ ඒක තමයි ඒ ධන A බා එකයි මොකද වෙලා තියෙන කියලා මම මේ බලන්නේ මේ දෙකම ඔව් ඒ ධන A බා එකයි හරි මෙතනට A මෙතනට එකයි දැන් හරිනේ නේද මොකද එතන උනේ ඔව් දැන් හරි නේද දැන් හරි නේද
දැන් හරි නේද? පොඩකින් බලන්න. ඒ ධන ඒ සමානයි කාටද? ඒ ධන ඒ සමානයි ඒට. ඒක හරි. ඊට පස්සේ ඒ ධන ඒ බා සමානයි කීයටද? ඒ ධන ඒ බා සමානයි 1යි. හරි. ඊට පස්සේ ඒ වරක් ඒ කීයද? ඒ වරක් නේ. ඒ වරක් ඒ සමානයි ඒට. හරි. ඒ ධන ඒ වරක් ඒ බා කීයද? ඒ වරක් ඒ බා බිඳුවයි. මොකද්ද මම මේ කරලා තියෙන්නේ? අන්තිම දෙක මාරු වෙනකොට හරි හරි. ඒ1යි ඒ බිඳුවයි. හරි හරි. සෝරි සෝරි. පොඩි මිස්ටේක් එකක්. මෙතන හරි මෙතන මේ පුංචි පුංචි වෙන කතන්දර. ඒ1යි ඒ බිඳුවයි. හරි. මෙතන අපි ගමු. ඒ වරක් ඒ සමානයි කාටද? ඒ ධන AB බා ධන AB ධන BB බා ධන AB බා. හරි. ඒතර ඒ ධන ඒ බා B ඒ ධන AB මෙතන තියෙනවද? මට කියන්න මෙතන තියෙන්නේ ඒ ධන AB ද ඒ ධන ඒ බා B ද? අන්න වැදගත් දෙයක්. ඒ ධන AB තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ B වුණා B බා වුණත් ප්‍රශ්න නැහැ. මෙතන කියෙන්නේ සමදිරික්තාවට අනුව A B B බා ධන AB බා. එතන මේ A ධන AB සමානයි කාටද? A ධන B බා ධන AB බා. ඔයාලට පේනවද මේ දෙන්න එකතු කළාම A ධන A බා B නේ තියෙන්නේ. ඒතරත් තියෙන්නේ කවුද? A ධන AB බා. A ධන AB බා කියන්නේ කාටද? මේකේ උත්තරේ එන්නේ A ගත්ත කට්ටිය තුසන්. මේකේ උත්තරේ A ආපු කට්ටිය. මෙතන ඒක හරි AB ආවා AB ආවා B බා මෙතනට එන්නේ නේ. B බා මෙතනට එද්දිත් මූ මොකಾದ? B බා හරි. මෙතන ඉඳන් වැරදි. මේ කේස් එකක් තියෙනවා. කේස් එකක් තියෙනවා. කේස් එකක් තියෙනවා. ඒ බං අද දවසේ එච්චර සුබ දවසක් නෙමෙයි. හොඳේ. A ධන AB සමානයි කාටද? A ධන AB සමානයි A මෙතනට එන්නේ B බා ගන්න. හරි. B බා අපි දන්නවනේ බං B බා කීයද? කෝ A අරක් A බා සමානයි කීයද? බිඳුවයි. නෑ මූ කොහොමත් මොනවා වෙලා ඉවරද? බිඳුවයි. එතකොට මෙතනට එන්නේ AB බා. හරි නෑ ඒ කොහොම අපේ උත්තරේ හරියට ආවනේ බං. උත්තරේනේ A ධන AB බා උත්තරේනේ හරි. මේක තමයි උත්තරේනේ කේස් යන්නේ. හදා ගන්නක් ගාලා. ඕකේ නම් ටිකක් ලියා ගන්න. නම් ටිකක් ලියා ගන්න.
හරි එන ගේමක් ගහලා ආයි බෑක් ටු නෝමල් ආවා ලිකිට. දැන් වැඩේ හරි. අපි දැන් වැඩේට යමු. මේ කතාව හරි නේද? අපි දැන් ටක් ගාලා අද පරක් වුණා සුපිරියටම හොඳයි. ආයි හොඳ මේකෙන් පරක් වුණා. මේ ඕකේ. රයිට්. අපි යමු වැඩේට. මේක හරිනේ. ඊළඟට යන් ඊළඟ එක. AB සහ C නම් වූ ආදාන තුනකින් යුත් පරිපථයක ආදාන දෙකක් හෝ තුනක් හෝ ඉන් එකක් එක විට Z ප්‍රතිදාන එක විය යුතුයි. කිසිම ආදානයක් එක නොවන විට සත්‍යතාවක වදින්න. මේ රයිට් හරි අපි යමු වැඩේට. මම මේ අතමංගල්ලන්ට එක ක්ලෝස් කරලා දාන අනවශ්‍යව වැඩක් නෑ. මේක වැඩකුත් නෑ අපිට මේක වැඩකුත් නෑ අපිට මේක වැඩකුත් නෑ අපිට අපි තමයි හරි. මේක මැච් එක ගහගමු. මේකේ settings වලට ගිහිල්ලා මේකම white කරලා දාන්න. මේ ගන්න හදාගත්ත නේද? background setting right ඒ ටිකත් හරි. ඕම white. හරි. ඒ ටික හරි. එහෙනම් මම මේකත් මකලා දානවා. මේක හරි. අපි දැන් මේකට එමු. මොකද කියන්නේ? A හා B නම් වූ ආදාන තුනකින් යුත් පරිපථයක ආදාන දෙකක් හෝ තුනක් හෝ ඉන් එකක් ආදාන දෙකක් හෝ තුනක් හෝ ඉන් එකක් එක විට Z ප්‍රතිදාන එක විය යුතුයි. කිසිම ආදානයක් එක නොවන විට සහ ආදාන එකක් පමණක් එක විට ප්‍රතිදානය බිඳී. කියන්නේ මෙතන මේ ගොඩක් කට්ටිය පටල ගන්න එක. ආදාන දෙකක් හෝ තුනක් හෝ ඒ දෙකෙන් එකක්. මිසක් එක ආදානයක් නෙමෙයි හොඳේ. ආදාන දෙකක් හෝ තුනක් හෝ ඒ දෙකෙන් එකක් එක විට ප්‍රතිදානය කියනවාද? ප්‍රතිදානය එක විට. කිසිම ආදානයක් එක නොවන විට සහ ආදාන එකක් පමණක් එක විට ප්‍රතිදානය බිඳී. හරිද? රයිට්. ඕක තමයි කතන්දරේ. අපි මේ වැඩේට ABC කියලා ආදාන තුන ගන්න. හරි. ඔය වගෝ ගහනවා. ගමු ABC කියලා ආදාන තුන ගහනවා. A තියෙනවා, B තියෙනවා, අනිත් එක කවුද? C තියෙනවා. A B C. ඊට පස්සේ ABC කියලා ආදාන තුන තියෙනවා. නේ? ආදාන එතකොට මේක අපි සතතාවකුත් කම්ප්ලීට් කරලා දාමු ඩං ගාලා. බිංදු 4යි මොන 4යිද? එකේව 4යි. හරි. right. එතකොට මේගොල්ලෝ කියන්නේ මොකද්ද? මෙතන පොයින්ට් දෙකකින් අල්ල ගන්න පුළුවන්. කිසිම ආදානයක් එක නොවන නිසා එක ආදානයක් වෙන ප්‍රතිදාන බිඳුවයි. එහෙම නැත්නම් ඉතින් පළවෙනි එකේ බලන්න කිසිම ආදානයක් එක නෑ. එකක් හරි තියෙනවා බිඳුවයි. මෙයා බිඳුවයි, මෙයා බිඳුවයි, මෙයාත් බිඳුවයි, මෙයා එකයි. මෙයා බිඳුවයි, මෙයා එකයි, මෙයා එකයි, මෙයා එකයි. ඔන්න ඔක තමයි අවස්ථාව. දෙකක් හෝ තුනක් තියෙනවා නම් එක වෙනවා. මේ දෙකයි. 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 එකයි. දෙකයි. එකයි. 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 හරි. ඔක තමයි x කෙනෙක් කෙනාගේ ප්‍රතිදාන. හරි. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා ලේසි ගාන. සත්‍යතාවක් වන්දිනවල වායා කානෝසිතිය පාදපාර්ථි පුරුදු සම්පූර්ණ කරන්න. එතකොට මේකේ මතක තියාගන්න AB මේ පැත්තට C. සමහර වෙලාවල වලට මේ පැත්තේ තියෙනවා මේ පැත්තට දෙනවා A දීලා මේ පැත්තට BC වගේ දෙනවා. එතකොට ළමයි පටල ගන්නවා මේක කොලේ අඳින්න ගියා. හරි මේක AB එක පැත්තකට බින්ද 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 එක 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 බින්දනේ. AB එක පැත්තකට C අනිත් පැත්තට. මේක AB C බින්ද 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 එක බින්දු එක මෙතන කවුද? A බා B බා A බා B AB AB බා මේ පැත්තේ C බා C. එතන මේක ලකුණු කරන් ගියාම බින්දුව 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 එක බින්දුව එක 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 මෙතන එක ගෲප් එකයි මෙතන එක ගෲප් එකයි මෙතන එක ගෲප් එකයි මේ කවුද මේ AB ධන හරිද ඊට පස්සේ කවුද BC ධන AC. දැන් K map ඇඳලාම K map එක දැක්කම උත්තර කියන්න. මේක දහන්නේ. හරි. මේක ගත්ත කට්ටිය අත උසන්. මේ ප්‍රශ්නෙට උත්තරේ ගත්ත කට්ටිය අත උසන් ටක් ගාලා. මෙන්න මේ උත්තරේ. වෙන උත්තරයක් දාන්න. AB දන්න BC දන්න AC. මේක දාවේ වෙන එකක් දාවේ ටකල කියන්නේ. ඉක්මනට මේක දාවේ උත්තරේ වෙන උත්තරයක්ද? දස් ගාලා කියන්ට මොකටද ඒ? මේක දාවේ වෙන උත්තරයක්ද? කට්ටිය කො මේක දාවේ වෙන එකක්ද? ටක් ගාලා කියන්න. නෑ.
ආනේ තමයි යන්න ඉස්සරහට. හරිද වැඩි? හරිද? හරිනේ AB දාන BC දාන AC. right AB දාන BC දාන AC. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නේ කො D ආංකික පරිපථවල කොබ ආංකික පරිපථ අර්ධාකලක භාවිතය පහදන්න ෆ්ලිප් ෆ්ලොප් ක්‍රියා කරන සංයෝජන කම්බිනේෂන් ලාකාර පූර්ණාකාර පරිපථ සතයක් වන්නේ. හරි. මට මුලින්ම මේ කතාව කරන්න ඉස්සලා අර්ධාකලක සහ පූර්ණාකලක අර්ධාකලක සහ පූර්ණාකාරක වල සම්පූර්ණ ස්ටෝරිය ඇදලා දෙන්න. අර්ධාකලක සහ පූර්ණාකාරක වල සම්පූර්ණ ස්ටෝරිය ඇදලා දෙන්න. අර්ධ ආකලකයි පූර්ණාකලකයි වල සම්පූර්ණ කතාව මට හදලා දෙන්නක් ගන්න. මට ඕනේ අර්ධාකලක පූර්ණාකලක වල සම්පූර්ණ කතන්දරේ. ඉක්මනට හදලා එවන්න. ඉක්මනට ඕනේ හොඳයි. ඉක්මනට එවන්න. අර්ධාකලක සහ පූර්ණාකලක වල සම්පූර්ණ කතාව.
හාද හරිද මේ ළමයි මට චූට්ටක් කියන්න ඔයගලගේ මේ අන්තිම මාසේ ප්ලෑන් එක හිටියේ අපි මේ මට චූට්ටක් කියන්න ඔයගලන්ට IS වල ඩයග්‍රෑම් ටික කළාද අපි තොරතුරු පද්ධතිය වල ඩයග්‍රෑම් ටික කළාද DFD level IS කළාද මම තොරතුරු පද්ධතිය කියන පාඩම කළාද ඔක්කොටම ඉතල ඒක කියන්නකෝ තොරතුරු පද්ධති කළාද තොරතුරු පද්ධති ඔව් සර් කියලා තියෙනවා මොකටද දන්නේ නැහැ ඔව් සර් කියලා තියෙනවා මට DFD මැසේජ් එකක් කරන්නේ නැහැ සර්. චූට්ටකින් හරි දැන් මට චූට්ටක් කියන්න මේ අපි තොරතුරු පද්ධති කියන පාඩම කළාද නැද්ද මට චූට්ටක් කියන්න අන්න රයිට් ඒක තමයි හරිත් ඒක තියෙනව නේද හරි හරි ඒක තමයි මට චූටි අවුලක් තිබ්බ උතන අපි තොරතුරු පද්ධති ටික කළා DFD ඩයග්‍රෑම් ටික ඇන්දේ ඔබ හරි ඔබ හරි මගේ ඔළුවේ තියෙන එකත් ඔබේ ඔළුවේ තියෙන එකත් එක්ක සමානයි රසාංජන නෑ කියන්නේ මොනවද තොරතුරු පද්ධති කළා බං හරිද අපි ඩයග්‍රෑම් ටික ඇන්දේ නෑ මට ඒක මතකයි DFD level 0 එක DFD level 1 එකයි තියෙන්නේ හරි ලබන මාසේ ඉඳන් ඉරිදා ටිකටම පන්ති 4ම දැන් මේ සති අපි IP calculation පටන් ගත්තද ඒක පොඩ්ඩක් කියන්න ඔක්කොම ඉස්සෙල්ලා IP කළාද IP කළාද IP කළාද ඇල්ලුවක් කරන්නේ එතන අපි IP භාගයට කළා IP කරේ නෑනේ හරි මේ සතිය අපි IP ටික කරනවා හරි 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 එතකොට හරි IP තියරි විතරනේ කරේ IP කියන්නේ IP තියරි නෙවෙයි නෙට්වර්ක් තුල එතකොට මේ සතිය අපිට IP තියනවා කරන්න මේ ඉරිදා උදේ 4 ක්ලාස් එක තියෙනවා ඔයගලන්ට ඉන්ෆර්මේෂන් ටික ඇටි මේ ඉරිදා අපිට IP ටික තියනවා කරන්න ඊළඟ සතිය ඉරිදා අපිට කරන්න තියෙනවා DFD level 0 එක level 1 එක ඔය පාඩම් වල අන්තිම කැලේ ටික ඉවර කරගෙන යන්න ඕනේ IP ටික කරන්න තියෙනවා DFD level 0 level 1 එක කරන්න ඒතර මේ දෙකම ඉවරයි ඊට පස්සේ එතනින් එහාට ගියාම IP ටික තියෙනවා DFD level 0 level 1 තියෙනවා ඊළඟට මට නම්බර් සිස්ටම් පාඩම ඔයගලන්ට කරන්න තියෙනවා සහ Arduino ටික කරන්න තියෙනවා Arduino ටික කරන්න තියෙනවා ඔච්චරනේ මට කරන් තියෙන්නේ මේ ෆුල් සිලබස් එකක් ඉවර කරන ගේම ඉතුරු කෑලි මම මේ බලන්න ඔච්චර නේද කරන් තියෙන්නේ ඔච්චර නේද තියෙන්නේ කරන්නේ ඔපරේටින් සිස්ටම් තියෙනවා කට්ටියකට කරන්න ඔපරේටින් සිස්ටම් ඔයගලන්ට රෙකෝඩින් ටික ලැබෙවි ඔපරේටින් සිස්ටම් තියෙන්නේ දෙවෙනි බැච් එකට විතරයි නේද ඔපරේටින් සිස්ටම් මම කළා නේද OS එක චූටා කියන OS එක කළා නේද OS කළාද OS වල හිටපු කට්ටිය චූටක් කියන්න බලන්න OS හරිත් එක බැච් එකට OS කියන්නේ අපිට කළානේ හරි OS එකට දරුවෝ එක සෙට් එකකට අර මිසින් වෙච්ච කට්ටියට රෙකෝඩින් ටික වැටේ OS දවස් 3ක් හරි 4ක් හරි රෙකෝඩින් ටිකක් තියෙන එච්චරයි ආව් දන්සලක් ගැන කියලා දුන්න එක තමයි අයියෝ සිරිසේ දන්සලක් ගැන කියලා දුන්න එක නෙවෙයි බං ක්‍රියායන රූපසට හරි රයිට් හරි ෂෝකේ පාඩම් මතක තියාගෙන ඉන්න හැටි දන්සලක් ගැන කියලා දුන්න එක නේද දන්සලක් දන්සලක් තමයි දැන් දාන්නේ නුඹලා ටිකක් ළඟ හරි එතකොට එතනින් මේ ප්‍රශ්නේ ඉවරයිනේ හරි දැන් අපිට යන්න තියෙන අපේ ටියුට් එකේ ප්‍රශ්නේ මොකද්ද ටියුට් එකේ ප්‍රශ්නේ ටියුට් එකේ ප්‍රශ්නේ පේපරේ ප්‍රශ්නේ යා
හරි D එක මොකද්ද මේක කියන්නේ ආංකික පරිපථවල අර්ධාකලගයක් භාවිතය පහදන්න. අර්ධාකලගයක් කියලා කියන්නේ බං ආදාන දෙකයි ප්‍රතිදාන දෙකක් තියෙන එකක්. ඒතර අර්ධාකලගයක මූලික භාවිතය තමයි අපි ඩිජිට් දෙකක් එකතු කරාම තමයි අර්ධාකලගය පාවිච්චි කරන්නේ. ඩිජිට් දෙකක් එහෙම නැත්නම් බිටු දෙකක් මොනවා කරන්නද? එකතු කරාම තමයි අර්ධාකලගය පාවිච්චි කරන්නේ. ඒතර පූර්ණාකලගය එන්නේ බිටු තුනක් එකට එකතු කරා. හරි. ඔක තමයි මූලික වශයෙන් කියන්න පුළුවන්. මේ ඔයගලගේ ආන්සර් ගයිඩ් එකේ තියෙනවා 2 add 2 bits together. ඒ කියන්නේ බිට් දෙකක් එකට එකතු කරන්න 2 add two signed single bits binary numbers to proceed a sum of carry out right ඒ වගේ බිටු දෙකක් එකට එකතු කරනවා ඊට පස්සේ ඊළඟට අහලා තියෙනවා ආංකික පරිපථවල මතක මූලයන් ලෙස පිළිපොලක් ක්‍රියා කරන අයුරු විස්තර කරන්න. එහි සංයෝජනයේ තර්කන ద్వාර වලින් වෙනස් වන අයුරුත් පැහැදිලි කරන්න. හරිද? එතකොට දැන් ඔය ඔතන ඔය කතා කරන් තියෙන්නේ flip flop and combinational gates ගැනනේ. හරි. පිළිපොලක් ක්‍රියාත්මක කරන ආකාරයයි මේක ඇතුළේ තියෙන වෙනසනේ මෙතන මේ කතා කරන්නේ. right පිළිපොලක් ක්‍රියාත්මක කරන අයුරු. ඔයාලට මතකද පිළිපොලකට මම ගත්ත උදාහරණය මොකක්ද කියලා? flip flop එකට මම ගත්ත උදාහරණය. දැන් සාමාන්‍ය මෙන්න මේ ෆෝන් එක ගන්නකො. මේ ෆෝන් එකට තියෙනවා නිකන් power button එක. මෙන්න මෙතන තියෙන මොන බටන් එකද? power button. සරලව කිව්වොත් මේ power button එකත් එක්තරා ආකාරයක flip flop එක. flip flop එකේ කරන්නේ මොකද්ද? එයා පෙර ආදානය මතක තියා ගන්නවා. ඒ පෙර ආදානයට අනුව වර්තමාන ආදානය සකස් කරනවා. පැහැදිලිද මම කියන කතන්දරේ? උගල මේ ෆෝන් එකේ මොකද්ද මේ? මම ගුටුවයි මගේ වතුර බෝතලේ තියෙනවා නේ. හරි. පෙර ආදානය අරගෙන ඒ පෙර ආදානයට අනුව එයා වර්තමාන ආධාරණය තීරණය කරනවා. right නෑ මමත් දන්නේ මොකෙද මිනිහෙක් වගේ කිප්පෙන්නේ කියලා. හරි. right. okay. මේ එතකොට ඒකනේ යා කරන්නේ. එතකොට දැන් බලන්න ඔන්න මම පව එක එවුවා. දැන් මේක මොකද උනේ? ඔන්න උනා. එයා පෙර ආදානේ මතකයි. එතකොට මං ආයි පාරක් ඔන් කළාම එයා දැකද? ඉස්සලා දැන් මේක එවුවාම මෙයා එක කරගත්තා. අවුට්පුට් එක එක කළා. ආයෙ එවුවාම මේ එක කියපු අවුට්පුට් එක කීය කරගත්තද? බිඳුව කරා. ආයෙ එවුවාම එක කළා. එක කියපු එක මොනවා කරගත්තද? ආයෙ එවුවාම බිඳුව කරා. ආයෙ එක කළා. එක ගියාම මොනවා කරගත්තද? බිඳුව කරා. ආයෙ එක කළා. එක ගියාම මොනවා වුණාද? බිඳුව වුණා. දැකද? එයා පෙර ආදානේ මතක තියාගන්න. හැම තිස්සෙම right මේ බලන්න මේ හැම තිස්සෙම එයා මොකද කරන්නේ? එයා පෙර කරගන්නවද? මතක තියාගන්න. වැඩි පැහැදිලිද? right දැන් එතකොට බිත්ති වල තියෙන ස්විච් වල ඒ කතාව තියෙනවද නැද්ද? බිත්ති වල ස්විච් වල අවස්ථා දෙකක් තියෙනවා. උඩටයි යටටයි. on off කියලා අවස්ථා දෙකක්. හැබැයි මේකේ එහෙම එකක් නැහැ මේ. එයාට පෙර ආදානේ මොකද වෙන්නේ? right පෙර ආදානේ මෙතන කැමරාවම පේනවනේ. right එයා පෙර ආදානේ මොකද කරගන්නේ? එයා මතක තියාගන්න. ඔන්න දැන් මං එකේ බුවා. එයා පෙර ආදානේ මතකයි 1. ආයෙ බුවාම එයා බිඳුව කරගන්න. වැඩි දෙනවද? ඔන්න ඔය විදිහට තමයි එතන වැඩි සිද්ධ වෙන්නේ ෆ්ලිප් ෆ්ලොප් වල. එතන අපි චූටි නෝට් කැලක් දාගමු. එතන තියෙනව නේද මේ පිළිපොලක් ක්‍රියාත්මක කරන අයුරු විස්තර කරන්න කියලා. මෙහෙම ලියා ගන්න. පිළිපොලක් මගින් පිළිපොලක් මගින් පිළිපොලක් මගින් පිළිපොලක් මගින් පරිපථයක පෙර ආදානයන් මතක තබාගෙන පෙර ආදානයන් මතක තබාගෙන ඊට අනුකූල ඊළඟ ආදානයන් ඊට අනුකූල ප්‍රදානයන් තීරණය ඒ කියන්නේ ෆ්ලිප් ෆ්ලොප් එක අපිට මේ කියන්නේ දත්තකා කියන වැඩකට තමයි ඔක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එයාට මතකයි පෙර ආදාන. right එතනම ලියාගන්න එනම් දත්ත කපඩා කිරීම එහෙම නැත්නම් මතකය මේ තුන දැකිය හැක. දත්ත කපඩා කිරීමක් එහෙම නැත්නම් මතකයක් මේ තුන දැකිය. ඊට පස්සේ ඕකෙම තව කැලලක් තියෙනවා. අර ක්‍රියාගණනාර විස්තර ගන්න සංයෝජන තරපාරකයේ පාදම වෙනස පැහැදිලි කරනවා. දැන් වෙනස කියලා කියපු ගමන් ඒල පේපරේ හොඳට මතක තියාගන්න අත්‍යවශ්‍යම දේ තමයි වගුවක් ගන්න. වෙනස කියලා කියපු ගමන් ඔයා මොකක් ගහන්න ඕනද? වගුවක් ගහගන්න. ටගල වගුවක් ගහගන්න. එක පැත්තකට ෆ්ලිප් ෆ්ලොප් දාගන්න අනිත් පැත්තට කම්බිනේෂනල් ගේට් දාගන්න. ෆ්ලිප් ෆ්ලොප් ඒ කියන්නේ පිළිපොළ අනිත් පැත්තට සංයෝජන. හරි. ෆ්ලිප් ෆ්ලොප් වල වඩා මතකද මම කිව්ව තර්කේ? ෆ්ලිප් ෆ්ලොප් වල ප්‍රතිදානය තීරණය වෙන්නේ ආදාන මත පමණ නොව ඊට පෙර තියෙන ප්‍රතිදාන සහ ආදාන කියන දෙන්න මතත් රඳා පවතිනවා ෆ්ලිප් ෆ්ලොප් වල මතකද? අරකේ රඳා පවතින මේ මොහොතේ තියෙන ආදාන වල විතරයි. ඒ කියන්නේ ෆුල් වැඩ එකයි හාෆ් වැඩ එකයි අතර වෙනස.
ඊළඟට දෙවෙනි එක ගත්තාම මේ ෆ්ලිප් ෆ්ලොප් වල දත්ත මතක තියාගන්න. නේ එයා දත්තේ මතක තියාගන්නවා. අපිට නමුත් සංයෝජන පරිවර්තන එහෙම වෙන්නේ නැහැ. ඔය දෙක ලිව්වහම ඇති. හරි. ලියා ගන්න. අපි ෆ්ලිප් ෆ්ලොප් පැත්ත ලියාගමු. ප්‍රතිදානය වර්තමාන ආදාන මත පමණක් නොව ප්‍රතිදානයේ වර්තමාන ආදාන මත පමණක් නොව ඊට පෙර ආදාන සහ ප්‍රතිදාන මත රඳා පවතී. ඊට පෙර ආදාන සහ ප්‍රතිදාන මත රඳා පවතී. වර්තමාන ආදාන මත පමණක් නොව ඊට පෙර ආදාන සහ ප්‍රතිදාන. ඒ ෆ්ලිප් ෆ්ලොප් සංයෝජනයක ලියා ගන්න. ප්‍රතිදානයේ රඳා පවතින්නේ ප්‍රතිදානයේ රඳා පවතින්නේ ඒ මොහොතේ ආදාන මත පමණි. ප්‍රතිදානයේ රඳා පවතින්නේ ඒ මොහොතේ ආදාන මත පමණි. හරි. හරි මේ කතාව. right. ඊට පස්සේ අපි යන් තව එකක් ලියා ගන්න පුළුවන් ෆ්ලිප් ෆ්ලොප් වල මොනවද? බිටු මතකයක් ලෙස ක්‍රියා කරයි. බිටු මතකයක් ලෙස ක්‍රියා කරයි. බිටු මොකක් විදිහටද ක්‍රියාත්මක කරන්නේ? මතකයක් ලෙස ක්‍රියා කරයි. බිටු මතකයන් ලෙස ක්‍රියා කරයි. right. අනිත් එක ලියා ගන්න. බිටු මතක තබා ගැනීමක් සිදු කළ නොහැක. මේ බිටු මතක තබා ගැනීමක් සිදු කළ නොහැක. නේද? හරිනේ. right. ඊට පස්සේ යන් ඊළඟ එක්කෙනා තුන්වෙනි එක්කෙනා පූර්ණාකාලක පරිපථයක සත්‍යතාවක් වඳින්න. අකලේ පූර්ණාකාලකයක සත්‍යතාවක් වඳින්න. කොහොමද මේ වැඩේ කොට දාන්නේ මතකද? මම දෙකම ඇදලා දාන්නම් one shot. මම හිතනවා උඹලට මතක ඇති කියලා. නමුත් මම මේ දෙකම ඇදලා දාන්නම්. මේක මම 10 පාරක් විතර කියපු කතාවක්. දැකලා පේපර් එකට අර්ධාකාලක ගත්තාම බං අර්ධාකාලක වල තියෙන විශේෂත්වය මොකද්ද? ආදාන දෙකයි ප්‍රතිදාන කීයද? දෙකයි. ආදාන දෙක AB කියලා කිව්වොත් මෙතනදී මේ ආදාන දෙක මොකද වෙන්නේ? එකතු වෙනවා. මෙතන සම් එක කියලා එකක් එනවා. මෙතන එනවා කැරි එක කියලා එකක් එනවා. ඕකනේ විශේෂත්වයේ තියෙන පූර්ණාකාලක වල ආදාන දෙකයි ප්‍රතිදාන කීයද? දෙකයි. එතකොට මේ සත්‍යතාවක ගැහුවොත් ආදාන දෙකයි AB මම හැමතිස්සෙම කියනවා සම් එක එළියට දාලා කැරි එක ඇතුළට ගන්න. 0.1 0.1 0.2යි මේකේවා දෙකයි. එකතු වෙනවනේ 0.0 0.1යි 1යි. එක දන 0.1යි. 1 1 0යි අන්න කැරි එකක් ගියා. අනිත ඔක්කොම 0. කැරි එක කියන්නේ ශේෂය. එහා පැත්තට ගෙනියන බිට් එක. සම් එක කියන්නේ එකතු. ඒතර කේස් එකක්. ඊළඟට මේක හරි මේක හරි. හරි. මේ කතාව හරි මේ කතාව හරි. ඊට පස්සේ ඊළඟට වෙන වැඩේ මොකද්ද?
සම් එකයි කැරි එකයි තියෙනවා මෙතන එකතු වෙනවා ඒ කතන්දර ටික. ඊට පස්සේ අපිට මේකේ K map දෙයක් ගහන්න පුළුවන්. අපි ගත්තොත් ආදාන හතරයිනේ මම කියන්නේ කොටු දෙකයි. ආදාන දෙකයිනේ කොටු දෙකයි. කොටු හතරයිනේ. AB 0.1යි 0.1. A බා A B බා B. ඊට මේකේ සම්. අපි මේක සම් එකට අදිමු. සම් එකට අදිනවා 0.1 1 බිංදුව. ඒ කියන්නේ මෙයායි මෙයාවයි. ඊට මෙතන යනවා කවුද? A බා B අන AB. මේක සමානයි කාටද? AX or B. ඒක අපි තියරියක් විදිහට ඔප්පු කරපු එක. මේ සම් එකනේ. ඊට අපි කැරි එකට ඇන්දොත් එහෙම AB 0.1 A බා A B බා කවුද? B කියලා ගත්තොත් එහෙම මෙතන යනවා මටම කීයද? 0.0.1. මෙයානේ එන්නේ. ඒතර මේ කවුද මේ? AB කියලා කිව්වා. ඒතර මේ තියෙන්නේ සම් එකේ ඉක්වේෂන් එක මේ තියෙන්නේ කැරි එකේ. ඉතින් මේකේ කෙලිම අපිට දැන් අඳින්න තියෙනවා. රයිට්. අපි සම් එකේ මුලින්ම ගත්තොත් A ගේනවා B ගේනවා XOR එකක් ගන්න. ඒතර මෙතනින් සම් එක එනවා. කැරි එකේදී A ගේනවා B ගේනවා AND එකක් එනවා. මෙතනින් මොකක්ද එනවා? කැරි එක. මේකේ A මේක මොකද්ද? රයිට්. අකලාදී. මේක මතකද අඳින්න ඕනේ දෙපාද? සකල කියන කට්ටිය අඳින්න ඕනේ දෙපාද? ඕනේ දෙපාද? ඕනේද එපාද? ඕනේ. හරි. විනාඩි 2 3 දෙන්නට ගන්න නොට් එක දාගන්න.
මේ ඕක ඉවරයි නම් ඕකේ කියලා මම ඉමෝජියක් හරි පොඩ්ඩක් දාන්න මම මේ ඊළඟ එකේරකම් මම මේ බලාගෙන ඉන්න උඹලගේ පැත්තේ මොකක් හරි එනක උඹලා නම් අනේ මන් දන්නවා අංගෙනකොට නිකන් ඇති නේ අර නේ ඇටි කෙල් කපුරු ඉලව් ටික වගේ නේ මොකද්ද කරන්න කියලා හිතා ගන්නවක්වත් බැරු එම සීන් එක තියන්නේ නෑනේ රයිට් මහන්සි වෙන්න මේ කාලේ තමයි හොඳම කාලේ අපි ෆුල් ඇඩ් එකක් ගමු ෆුල් ඇඩ් එකක් ගත්තම ආදාන 3යි අවුට්පුට් දෙකයි ඒතකොට මේකේ ආදාන 3 අපි A B C කියලා ගත්තොත් මේකේ තරකම තමයි තියෙන්නේ සම් එක එක මොකද කැරි එකයි සත්‍යතාව ගහුවාම ඉන්පුට් 3කට එනවා හරි A B C හැමතිස්සෙම සම් එක එළියට අරගෙන කැරි එක ඇතුළට ගන්න ඉතල බින්දු 4යි මොනවා 4යිද එකේව 4යි දැන් අපි බලමු එකතු කරලා බින්දු තන බින්දු බින්දුව බින්දු තන බින්දු බින්දුව අවුලක් බින්දු තන බින්දු බින්දුව බින්දු තන 1 1 1යි හරි බින්දු තන 1 1යි 1යි බින්දුව 1යි බින්දු තන 1 1යි 1 තන 1 බින්දුවයිනේ ඒතකොට බින්දු තන එහා පැත්තට 1යි 1 තන බින්දුව 1යි 1යි 1 තන 1යි අන්න 10යි 1යි 1යි තියනවා කීයද 10යි කියලා බින්දුව එකක් එහා පැත්තට ආවා 1 1යි 10යි 10 1යි 11යි නේ අන්න සත්‍යාවක් වෙනවා මෙතනට බින්දු ටික හරි එතකොට මේකට අපිට K-map එක ගන්න පුළුවන් K-map එක අපි ගමු sum එකට උඹලා නඳින්න දෙන්නේ නැහැ වෙලාව යන හින්දා නැත්තම් මං අඳුනු වෙලාව යන හින්දා දෙන්නේ නැහැ AB මේ පැත්තට C බින්දුව 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 1 1 1 1 බින්දුව බින්දුව 1 එතකොට මෙතන එන්නේ A bar B bar A bar B AB AB bar මේ පැත්තට යනවා කවුද C bar C එතකොට sum එක නෙන්නේ එතකොට බින්දුව 1 1 බින්දුව 1 බින්දුව බින්දුව 1 එතකොට මෙයා එතකොට මට එනවා කවුද මේක එන්න බා මෙහෙම A bar B bar C ධන A B bar C bar ධන A bar B C bar ධන ABC කියලා එකක් එනවා මත තියාගන්න මේ arrangement එක කියන්නේ කවුද මේ A XOR B XOR C කියන එක තමයි මේ arrangement මේ A XOR B XOR C කියන එක තමයි arrangement එක ඊළඟ එක ගත්තාම මෙතනට ගත්තාම ABC කියලා ගත්තාම බින්දුව 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 1 1 1 1 බින්දුව බින්දුව එකනේ මේක කවුටද මේ ගත්තේ මේක අපි ගත්තේ සම් එකටනේ හරි මේක අපි ගන්න කාටද කැරි එක කැරි එකට ගත්තාම එන්නේ කොහොමද බින්දුව 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 1 බින්දුව 1 1 මෙහෙම මේ මතකයි ඉස්සලාවෙකනේ හොඳනේ AB ධන BC ධන BC ධන හවුද AC මේ තියෙන්නේ A XOR B XOR C කියලා කියන්නේ බං හවුද දන්නව නේද මේ කවුද කියලා ඔයා දන්නව කවුද මේක A B C කියලා ගත්තොත් එහෙම මෙතන මුන් දෙන්න එකතු වෙලා මෙතන XOR එකක් නෙන්නේ A ව ගේනවා B ව ගේනවා C ව ගේනවා මොකක් හැදෙනවද XOR එකක් හැදෙන අර උදේ පාන්දර මම බුලක් එලි හරි මේ ඊට මෙතන කවුද එන්නේ A ගේනවා B ගේනවා AND එකයි B ගේනවා C ගේනවා AND එකයි A ගේනවා කවුද C ගේනවා AND එක තුන එකට එකතු කරලා අවදානවද OR එකක් දානවා XOR නෙමෙයි OR එක. එතන මෙතනින් එනවා අපිට කවුද සම් එක මෙතනින් එනවා අපිට කවුද කැරි ඔන්න සම්පූර්ණ කතන්දරයම තියෙනවා දාන් ගාලා නෝට් එකක් දාගන්න ලියා ගන්න ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න නෙමෙයි ලියා ගන්න ලියගෙනකොට ප්‍රශ්න මොනවා හරි තිබ්බොත් අහන්න මැසේජ් එකක් දාන්න නිකන් බබා ටයිප් වෙන්න එපා
ඒ හරිද උඹලගේ මොජිය කියලා බලාගෙන ඉන්නේ උඹලා නම් අනේ මන් දන්නේ නෑ බා හරි සතුටුයි එතනින් පළවෙනි ප්‍රශ්නේ ඉවරයි ඊට පස්සේ අපි යන් ඊළඟ එක්කෙනා ඍජු ලක්ෂ ස්පලකයක එනතං ස්පලකයක් කියලා කියන්නේ නෙට්වර්ක් එකේ එක ස්ථානයක්. මොකද මේ නෙට්වර්ක් ගණනක් තියෙන්නේ ඍජු ලක්ෂ ස්පලකයක මේ චුටකින් හරි අපි වෙලෙට හරි මොකද කියන්නේ ඍජු ලක්ෂ ස්පලකයකට අනුව පරිගණකයක් සහ මුද්‍රකයක් කැම්බරි යුගල ඉතර්නෙට් කේබල් එකකින් සම්බන්ධ කළ යුතු ආකාරය දැක්වීමට සටහනක් අන්තද ඉතින් මම කනෙක්ට් කරන්න ඕනේ මොකද්ද පරිගණකයයි මුද්‍රණයයි ඉතර්නෙට් කේබල් එකයි කොහොමද මේක කනෙක්ට් කරන්නේ හරි අමාරුයි මාරව සම්භාවන සංකීර්ණයි පරිගණකයක් ඇඳලා හරි පරිගණකයක් ඇඳලා print එකක් ඇඳලා හරිම අමාරුයි මේ print එකක් ඇඳලා මේ දෙක අතර කේබල් එකක් දැම්මා right මෙතන නම් කරන්න computer හැමතිස්සෙම නම් කරන්න computer 1 printer කවුද printer 1 ethernet මොකද්ද කේබල් දැහන්නම ගියා ඔන්න ඕක තමයි අමාරුම වැඩේ ඔච්චරයි මේකට ලකුණු කීයක් දීලා තියෙනවද දෙකක්ද කොහෙද දීලා තිබ්බනේ දෙකක් දීලා තිබ්බ ලකුණු right right හරිනේ අපි යන් ඊළඟ එක කරනවා right let's go ටන් ටන් එහා බී දෙපාර්තමේන්තු දෙකක් වෙන්න ඇත අපිට වැටෙනවා ඇති ස්ථානීය ප්‍රදේශ ජාල දෙකක් අඩංගු ජාලයක් සලකයි එක් එක් දෙපාර්තමේන්තුවේ ස්ථානීය ප්‍රදේශ ජාලයේ මොකදයිද වෙලාව ගියේ 3:03 නේ ඔය ඊළඟ ක්ලාස් එක 3ට පටන් ගන්න හරි සොත්මන් තමයි පන්ති උගන්වන්නේ එහා බී දෙපාර්තමේන්තු දෙකේ වෙන වෙන ඇති ස්ථාන ප්‍රදේශ ජාල දෙකක අඩංගු ජාල සලකන්න එක් එක් දෙපාර්තමේන්තුවේ ස්ථානීය ප්‍රදේශ ජාල පරිගණක හතර බැගින් C1 C2 C3 C4 පරිගණක එහා C5 C6 පරිගණක B ලෙස ඇත ඊට අමතරව එක් දෙපාර්තමේන්තු දෙකෙහි භාවිතය සඳහා SVR නම් වූ පොදු සේවාදායකයක් ඇතුළත් කර ඇක්ට එම ජාලයේ රූප සටහන අඳින්න පරිගණක ප්‍රදේශ ජාල දෙක ස්ථාපනය කිරීම ජාලයේම අන්තර්ජාලය සම්බන්ධ කිරීම බාහිර උපාංග පැහැදිලි දක්වන්න අවශ්‍ය තැන්වල ස්ථානගත වීමට හේතු ලියන්න C1 C2 C6 දක්වා right okay දැන් මෙතන කියනවා බං එකේ දෙපාර්තමේන්තුවේ ස්ථානීය ප්‍රදේශ ජාලයේ පරිගණක හතර බැගින් ඇත ජාලයේ AR එක C1 එකයි A හි සහ B හි ඇත එතකොට එහෙනම් එතන අපිට රවුටර් දෙක ස්විච් දෙකක් දාන්න පුළුවන් ස්විච් දෙක දැම්මා හරි ස්විච් දෙක දාලා ගෙනල්ලා එකක් සම්බන්ධ කළා මේන් ස්විච් එකක් දාලා හරි මේන් ස්විච් එකක් දැම්මා මේන් ස්විච් එකට ගෙනල්ලා කාව දැම්මද මේන් ස්විච් එකට ගිහලා ගෙලින්ම ඉන්ටර්නෙට් එක දැම්මා ඔක තමයි අපිට කරන්න පුළුවන් වැඩේ රයිට් මේ ස්විච් දෙක දැම්මා ස්විච් දෙක ගෙනල්ලා වාට ඔව් ස්විච් දෙක දැම්මා ස්විච් දෙක ගෙනල්ලා මේන් ස්විච් එකට සම්බන්ධ කළා මේන් ස්විච් එක දැම්මා ඊට පස්සේ SVR කියලා සර්වර් එකක් තියෙනවා මේන් ස්විච් එකට යාව දැම්මා ඒක ප්‍රශ්නයක්වත් නෑ රයිට් එතකොට ඊට පස්සේ මේන් ස්විච් එකට රවුටර් එක සම්බන්ධ කරලා ඉන්ටර්නෙට් එක දුන්නා ඔච්චර කතා වැඩේ හරි හරි කම්පියුටර්ස් ටික ඉන්නේ C1 වල ඉඳන් C8 වෙනකන් නේ හරි එහෙනම් මෙන්න මෙහෙම වැඩේ යන්නේ හරි මෙතන කම්පියුටර් හතරක් අන්දා උන් දීලා නැන්නේ මොනවද කියලා අපි ලැප්ටොප් ගමු හරි මෙතනත් කම්පියුටර් හතරක් අන්දා මෙතන අපි දුන්නා මොකද්ද ස්විච් එකක් දුන්නා ස්විච් එකේ මතකයි නේ ඊතල ටික කොහොමද ආවේ කියන එක හරි මෙතනත් අපි මොකක්ද දුන්නද ස්විච් එකක් දුන්නා හරි එතකොට මේක අපි දෙමු C1 C2 C3 C4 C5 ගැන පුපුරන තවගේ C6 C7 C8 හරි එතකොට ඒ ටික හරි මේකට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ලේයර් කීයද ලේයර් 2 ස්විච් එකක්
මෙතනත් අපි L2 ස්විච් එකක් දාමු. ඊපස්සේ මේ දෙක එකට එකතු කරනවා. ලේයර් කාගෙන්ද? ලේයර් 3 ස්විච් එකකට දාමු මේ දෙක. මේක L3 ස්විච් එකක්. මේ ස්විච් එකට මර SRS මොකද්ද සර්වර් SRS සර්වර් එක දාමු. ඊපස්සේ මෙයාට මොකක්ද දාමුද අපි? රවුටර් එකක් දාමු. ඉන්ටර්නෙට් තියෙනවා නෝ දාන රවුටර් එක අනිවාර්යයෙන් තියෙන ඉතල් ටික හතර දැක්කුවට එන්නේ රවුටර් 1 කියලා දාමු. මේත් එක්ක සම්බන්ධයි මොකද්ද? ඉන්ටර්නෙට්. ඒ වැඩේ කින්නවනම් කියන්නේ මේකට ෆයර්වෝල් එක බැරිලාක්වත් දාන්න උනොත් එහෙම මම දන්නේ ප්‍රශස්ත කටයුතු සඳහා ෆයර්වෝල් එක පාවිච්චි කරනවද කියලා. ආරක්ෂක කටයුතු සඳහා කොතනද හොඳම තැන? මට තියාගන්න රවුටර් මේ ෆයර්වෝල් එක දාන්න හොඳම තැන. රවුටර් එකේ ස්විච් එක. මෙන්න මෙතන තමයි ෆයර්වෝල් එක දාන්න හොඳම. ෆයර්වෝල්. ඔක්කොම නම් කරගන්න. හරිද? හරි. රයිට්. පුතේ මම මෙතනින් අදට අපේ ක්ලාස් එක ඉවර කරන්න. මොකද 3 වෙනි ඔයගලගේ ඉංග්‍රීසි මීඩියම් එක පටන් ගන්න තියෙනවා. හරි. මම එනම් මෙතනින් ක්ලාස් එක ඉවර කරනවා. හම්බෙන් මේ ඉරිදා ඔයගලන්ට ස්පෙෂල් සෙමිනාර් එකක් තියෙන්නේ. හරියට